ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවද? ආයෙත් ඔන්න මම vlog එකක් ගෙනාවා. ඉතින් දැන් නම් අවුරුදු 5 වෙලානේ. මේ ඉතින් අවුරුද්දට කලින් ගත්ත වීඩියෝ එකක්. ඔයාලා දැක්කා වගේ මේකත් මේ අපේ ගෙදර ගියපු දවසක වීඩියෝ එකක්. ඉතින් අද ඉරිදා දවසක්. අද ඉතින් ගෙදර හැමෝම ඉන්න නිසා කොහොම හරි ඔන්න අපේ ගෙදර කට්ටියව ගෙන්න ගත්තා. මොකද ඉතින් මම හැමදාම ඉන්නේ නෑනේ. ඉතින් කට්ටියව ගෙන්නගෙන කට්ටියත් එක්ක ආගිය තොරතුරු කතා කර කර හිටියා. එහෙම තමයි ඉතින් අද දවසේ පටන් ගත්තේ. අද ඉතින් ඊරිදා දවසක් නිසා මං කිව්වා වගේ හැමෝම ගෙදර ඉන්න දවසක්. ඉතින් ඔයාලට පේනවනේ කට්ටියගේ කතා ටික කොහොමද කියලා. ඉන්න ටික දෙනා හරි පවුලක් විදිහට මේ විදිහට එකතු වෙද්දී මම නම් හරිම ආසයි. ඉතින් ඔයාලට කොහොමද ඒක දැනෙන්නේ? පේනා වගේ අද එළවලු බතුයි අලයි පරිප්පුයි පපඩුනුයි තමයි යෙව්වේ. ඉතින් කාලේ ඉවර වෙලා චුට්ටක් වෙලා ඉඳලා එහෙමම කොෆි එකක් අපි බිව්වා. ටික වෙලාවක් යනකොට අපිට හිතුණා එළියට ගිහිල්ලා බිව්වොත් හොඳයි කියලා. මොකද මේ වෙනකොට එළිය යවුව නැහැ. ඉතින් අපේ ගෙදර ගල් බංකුව තියෙන්නේ අබගහ යටනේ. ගේ අසට වෙලා ඉන්නවට වඩා මේ වගේ තැනක ඉඳගෙන වටපිට බල තේ එකක් බොනවා කියන්නේ ඒකත් වෙනමම ෆීලින් එකක්. ඉතින් මේ අවුරුද්දේ ඔයා අලුත් අවුරුදු හොඳට සැමරුවද? අලුත් අවුරුදු වලට හොඳට ලෑස්ති වුණාද? එතකොට කැවිලි හැදුවද? ඉතින් ඒවත් මට කමෙන්ට් එකක් දාගෙන යන්න මම ආසයි. ඔයාලා අවුරුදු සැමරුවේ කොහොමද කියලා දැනගන්න. ඒ වගේම කියන්න ගිය පාරට වඩා මේ සැරේ අවුරුදු සාරුයිද? එහෙමත් නැත්නම් වෙනද වගේම දවසක් විදිහට ගෙවුණාද කියලා. ඉතින් මේ vlog එකේ ගොඩක් දේවල් මහා ලොකුවට එඩිට් කරන්න නැතුව මම ඒවා ඒ විදිහටම දානවා. ඇයි කිව්වොත් කවදා හරි දවසක මේවා මට මතකයක් විදිහට ආයෙ බලන්න පුළුවන් වෙන හින්දායි ආයෙ බලන්න ඕනේ නිසායි. දැන් ඉතින් හවස් වෙලා නිසා දුර ඉන්න අය ගෙදර ගිහිලා ඉවරයි. දැන් අනිත් අයත් ගෙවල් වලට යන්න ඕන නිසා ඉතින් ලොකුවම ඉන්නේ අපේ ගෙදර නෙවෙයිනේ. ඉරිද තමයි අපේ ගෙදර ඉන්නේ. ඉතින් දැන් ආයේ මාරේ නැන්දලා ගෙදර අපි මේ යනවා. ඉතින් අපි යනකම් ලොකුවමට පොඩ්ඩක් විහිළු කර ගියා. ඒත් එකෙම ඉතින් කට්ටිය මම කරන vlog එකටත් පොඩ්ඩක් hina වෙවි ගියා. ඉතින් එක දිගට vlogs දානවා කිව්වට අවුරුදු සතියෙම හෙට මෙහෙට ගිය නිසා මට ඔයාලට vlog එකක් ගේන්න බැරි වුණා. හැබැයි ඉතින් අවුරුදු සතියේ කරපු කියපු දේවල් මගේ හස්බන්ඩ්ගේ බර්ත් එක මේ වගේ ගොඩාක් vlogs මට ඔයාලට ගේන්න තියෙනවා. ඉතින් ඒක නිසා ඉස්සරහට මගේ vlogs බලන්න ඔයාලා කැමති නම් මාව subscribe කරලා තියාගන්න. ඒ වගේම මගේ මැහුම් ක්ලාස් එකේ චූටි අවුරුදු උත්සවයක් තිබ්බා. ඒකේ vlog එකත් මම හෙට හරි අනිද්දා හරි ඔයාලට ඉක්මනින්ම ගේන්න. ඉතින් එහෙ ගිහිල්ලා ආයෙත් ඉතින් මාරි නැන්දයි මායි ගෙදරින් එළියට ඇවිල්ලා පාරේ කුටු දෙකක් තියාගෙන පොඩ්ඩක් කතාවක් දාගෙන හිටියා. ඊට පස්සේ ඉතින් ආයෙත් අපි කෝපි එකක් බෙව්වා. අද දවසේ ඉතින් කෝපි බොනවා තමයි වැඩි. ඉතින් කියන්න ඕනේ මේක වොයිස් කරනකොට දැනට මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 344ක් වෙලා. ඉතින් එක දිගට මම vlogs දැම්මේ නැත්තත් මාව subscribe කරපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම මගේ videos වලට like කරන, comment කරන, ඒ වගේම subscribe නොකර හරි මාව බලන ඔයාලට ගොඩාක් ස්තුතියි. දැන් ඉතින් රැ වෙලා අදත් මම අපේ ගෙදර තමයි ඉන්නේ. ඉතින් එහෙ යන්න කලින් මම මෙහෙම රාමෙන් එකක් කන්න ආසාවක් හිතුණා. ඉතින් ඒකත් හදාගෙන මාරි නැන්ද අනිත් කෑම ලෑස්ති කරන අතරේ මම රාමෙන් එක හදලා අපි දෙන්න කෑවා. රාමෙන් කිව්වට කොත්තු මී එක තමයි හැදුවේ. හැබැයි ඉතින් කියන්න තරම් ලොකු එකක් නෑ. හැබැයි ඉතින් රසයි. මොකද මෙහි අර ඔරිජිනල් එක ගන්න නෑනේ. ටවුන් එකටම යන්න ඕනනේ. ඉතින් මේක හදිස්සිය ගෙනල්ලා හදපු එකක්. අවුලක් නෑ. ඉතින් ඒ ෂේප් අපි කෑවා. ඉතින් අද දවස නම් හරිම ලස්සනට හරිම සතුටු විදිහට ගෙවිලා ගියා. ඉතින් මගේ ජීවිතේ තවත් එක ලස්සන මතක දවසක් විදිහට
මේ දවස මතක තියේවි. ඉතින් නූඩල්ස් එක කාලා පොඩ්ඩක් සැර නිසා අයිස්ක්‍රීම් චුට්ටකුත් කෑවා. මං සාමාන්‍යයෙන් මෙහෙම කන්න කැමති නැහැ. මොකද මගේ තියෙන චුට්ටක් කෑවත් මහත් වෙන එකක්නේ. හැබැයි ඉතින් සැර නිසා මම කෑවා. ඉතින් ඔහොම තමයි අද මගේ දවස ගෙවුනේ. ඉතින් අනිත් vlogs වලන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.